අවුරුදු 10කට වඩා වැඩි කාලයක්. ඒ කියන්නේ මුළු පරම්පරාව දෙකක් බලන් හිටපු ලෝකයේ ලොකුම ගේමින් පෙරළිය වෙන්න තව ටික දවසයි ඉතුරු වෙලා තියෙන්නේ. ඔව්, ඒ කියන්නේ Rockstar නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා 2026 නොවැම්බර් 19 වෙනිදා Grand Theft Auto 6 එහෙම නැත්නම් GTA 6 ලෝකෙටම රිලීස් කරනවා කියලා. ඉතින් guys ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ලංකාවේ අපිට මේ සුපිරිම ගේම් එක ප්ලේ කරන්න ලැබෙයිද? ඒකට අපේ PC සහ console ලැහැත්තිද? ඒ විතරක් නෙවෙයි මේ පාර GTA 6 ඉතිහාසගත බජට් එක, දැවැන්ත මැප් එක සහ මේ ගේම් එකේ තියෙන අලුත්ම අප්ඩේට්ස් ගැන ඔයාලා දන්නවද? එහෙනම් දාන්න වීඩියෝ ලයික් එකක්. අපි අද කතා කරමු GTA 6 ඇත්තම කතාව. එහෙනම් අපි මුලින්ම කතා කරමු මේ ගේම් එකේ පිටුපස්සේ තියෙන පිස්සු හැදෙන සල්ලි කතාව. ඉතින් guys GTA 6 කියන්නේ නිකම්ම ගේම් එකක් නෙවෙයි. මොකද මේක මුළු ලෝකෙම මෙතෙක් බිහි වුණු මිලාදිගම නිෂ්පාදනයක්. ඉතින් ආරංචි මාර්ග වලට අනුව Rockstar මේ ගේම් එක හදන්න ඩොලර් බිලියන 2-3 අතර ගාණක් වියදම් කරලා තියෙනවා. ලංකාවේ සල්ලි වලින් හිතා ගන්නවත් බැරි ලොකු ගාණක්. ඉතින් මේ වගේ දැවැන්ත ගේම් එකක් ප්ලේ කරන්න නම් අපිටත් ලොකු වියදමක් කරන්න වෙනවා. ඉතින් ඔයා ළඟ පරණ PS4 එකක් හරි Xbox One එකක් හරි තියෙනවා නම් කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ ඒ වගේ ලෝඩින් ස්ක්‍රීන් එකක්වත් දාන්න බෑ. මේ ගේම් එක ප්ලේ කරන්න නම් අනිවාර්යෙන්ම ඔයාලඟ PS5 එකක් හරි මෙන්න මේ Xbox Series XS එකක් හරි තියෙන්නව වෙනවා. ඉතින් guys මෙතන තියෙන කනගාටුම දේ තමයි PC එකෙන් නම් ඔයා මේ ගේම් එක ප්ලේ කරන්න ඉන්නේ PC ගේමර්ස්ලාට මුල් දවසේ මේක ලැබෙන්නේ නැහැ. ඉතින් කලින් ගේම්ස් වගේම ගේමින් කොන්සෝල්ස් වලට රිලීස් කරාට පස්සේ අවුරුද්දක් ගියාට පස්සේ තමයි PC ගේමර්ස්ලාට මේක ප්ලේ කරන්න ලැබෙන්නේ. ඉතින් ඔය අනිවාර්යයෙන්ම PC ගේමර්ස් කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම 2027 අග වෙනකම්ම බලාගෙන ඉන්නව වෙනවා. දැන් ගේම් එකේ ගාන. ඉතින් guys pre-orders වලට අනුව standard edition එක $80ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 25000ක් විතර වෙනවා. ඉතින් ඒ වගේම ultimate edition එක $100ට ආසන්න මුදලක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 30000 35000 අතර මුදලක් වෙනවා. ඉතින් guys ලංකාවේ play කෙනෙක්ට GTA 6 ආපු ගමන් play කරන්න නම් අලුතෙන් PS5 එකකුයි ගේම් එකයි දෙකම ගන්න සාමාන්‍යයෙන් ලක්ෂයකමාරත් දෙකට කිට්ටු බජට් එකක් ලෑස්ති කරගන්නව වෙනවා. ඔන්න ඕකයි ඇත්තම තත්ත්වය. හරි අපි දැන් බලමු මේ බිලියන ගාණක් වියදම් කරලා හදපු ගේම් එකේ අලුත්ම අප්ඩේට්ස් මොනවද කියලා. ඉතින් guys මේ පාර අපිට හම්බ වෙන්නේ GTA ඉතිහාසය විතරක් නෙවෙයි මුළු open world game industry එකේම දකින්න ලැබෙන දැවැන්තම සජීවීම සහ ඩීටේල්ම මැප් එක. ෆ්ලොරිඩා ප්‍රාන්තය ආශ්‍රයෙන් හදපු මේ මැප් එක හඳුන්වන්නේ ලියනවිඩා කියන නමින්. ඉතින් guys අපි පරණ Vice City එකේ තිබ්බ මැප් එකට වඩා තුන්ගුණයක ලොකු මැප් එකක් මේක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ නිකම්ම හිස් කැලෑ කාන්තාර වෙනුවට හැමතැනම විවිධ සජීවී නගර, නියම වගුරු බිම් සහ සැබෑ ලෝකයේ වගේම ඩයිනමික් පරිසරයන් මේකේ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ ගේම් එකේ ඉන්න මිනිස්සු ඒ කියන්නේ NPCs ලා තමයි මේ පාර සුපිරිම වැඩ කෑල්ල. ඒ කියන්නේ guys Rockstar සමාගම විසින් මේකට අලුත්ම AI ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා තියෙනවා. කලින් ගේම්ස් වල වගේ පාර යන උන් නිකම්ම රොබෝට්ස්ලා වගේ හැවිදින්නේ නැහැ. ඉතින් මේ ගේම් එකේ ඉන්න එක එක මිනිස්සුන්ට වෙන වෙනම දෛනික වැඩ හැඟීම් සහ මතක ශක්තියින් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා පාර මැද වාහනයක් නතර කරලා පිස්සුවක් කෙලියොත් මේ ගේම් එකේ ඉන්න මිනිස්සු කලින් ගේම්ස් වල වගේ බය වෙලා නම් දුවන්නේ නැහැ. දැන් ගේම් එකේ ඉන්න මිනිස්සු සැබෑ ලෝකේ වගේම සාක්කුවෙන් ෆෝන් එක අරගෙන ඔයාව වීඩියෝ කරලා සෝෂල් මීඩියාස් වලට අප්ලෝඩ් කරන්න ගන්නවා. ඉතින් මේක නම් සුපිරිම AI ටෙක්නොලොජි එකක්. ඉතින් guys NPCs විතරක් නෙවෙයි මේ පාර පොලිසිය සම්පූර්ණයෙන්ම වෙනවා. ඉතින් guys කලින් GTA 5 එකේ උනේ ඔයා වැරද්දක් කරපු ගමන් පොලිසිය ඔයාගේ ඉස්සරහින් එකපාරටම මතුවෙන එක. හැබැයි GTA 6 එකේ පොලිසිය වැඩ කරන්නේ ඇත්තම ටැක්ටිකල් FBI ටීම් එකක් වගේ. දැන් ඉන්න පොලිසිය නිකම්ම බ්ලයින්ඩ් වෙලා දුවගෙන එන්නේ නැහැ. ඉතින් මුලින්ම කරන්නේ ඔයා ඉන්න ප්‍රදේශය වටලන එක. ඊට පස්සේ ප්‍රධාන පාරවල් බ්ලොක් කරලා ඔයා හැංගිලා ඉන්නවනම් උන් එකතු වෙලා ඔයා ටීම් එකක් විදියට බෙදිලා ඔයාව පීරලා හොයන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔයා පාවිච්චි කරපු වාහනේ නම්බර් ප්ලේට් එක, ඒ වගේම කාර් එකේ පාට, මොඩල් එක සහ මේ හැමදේම මතක තියාගෙන ඔයාගේ පස්සෙන් පන්නනවා. ඉතින් guys දැනට ලීක් වෙලා තියෙන තොරතුරු වලට අනුව මෙන්න මේ ඩීටේල්ස් ටික තමයි පොලිස් AI ගැන අපිට කතා කරන්න තියෙන්නේ.
අපිට හම්බෙන අනිත් දේ තමයි මේ ගේම් එකේ ඇතුළේ තියෙන vehicles. ඒ කියන්නේ වාහන. ඉතින් guys දැනට ලීක් කරලා තියෙන තොරතුරු වලට අනුව මේ පාර හැම කාර් එකකම ඇතුළත ඒ කියන්නේ කාර් ඉන්ටීරියර්ස් 100%ක්ම රියල් කාර් වල වගේම අපිට මේ ගේම් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන ස්පීඩ් මීටර්ස්, ගේජ් ඇත්තටම ලයිව් වැඩ කරනවා. ඒ වගේම මැද තියෙන ටච් ස්ක්‍රීන් එකෙන් සින්දු මාරු කරන්න GPS මැප් එක ලයිව් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කාර් එකේ සීට් එක, ස්ටියරින් වීල් එක සහ සයිඩ් මිරර්ස් පවා රේ ට්‍රැකින් ටෙක්නොලොජි එකේ හින්දා පිටිපස්සේ තියෙන ලෝකේ 100%ක්ම නූලටම පරාවර්තනය කරලා පෙන්නනවා. ඉතින් guys දැනට ලීක් වෙලා තියෙන තොරතුරු වලට අනුව මෙන්න මේ ටික තමයි අපිට කාර්ස් පිළිබඳව කතා කරන්න තියෙන්නේ. ඉතින් guys මේ ගේම් එක ගැන කතා කරද්දී අපිට හම්බෙන වැදගත්ම දේ තමයි මේ GTA 6 ගේම් එකේ මුළු කතාවම යන්නේ ප්‍රධාන චරිත දෙකක් වටා. ඒ තමයි ලූකියා සහ ජේසන්. මෙතන තියෙන විශේෂම දේ තමයි GTA ඉතිහාසයේ ප්‍රධාන චරිතයක් විදියට කෙල්ලෙක්ව, ඒ කියන්නේ ෆීමේල් කැරක්ටර් එකක් අපිට බලා ගන්න ලැබෙන එක. ඉතින් මේ Rockstar Games සමාගම මේ දෙන්නගේ කතාව හදලා තියෙන්නේ ඇමරිකාවේ අතීතයේ හිටපු බොනී ඇන් ක්ලිඩීගේ ජීවිත කතාව ආශ්‍රයෙන්. හැබැයි මේකේ තියෙන පට්ටම ටෙක් ෆීචර් එක තමයි ට්‍රස්ට් මැචනික් එක. ඒ කියන්නේ මේ ගේම් එක ඇතුලේ ලූකියා සහ ජේසන් අතර තියෙන විශ්වාසය ඔයා ගේම් එක සෙල්ලම් කරන විදිය අනුව වෙනස් වෙනවා. ඔයා මිෂන් එක ප්ලේ කරද්දී ජේසන්ව දාලා දිව්වොත් එහෙමත් නැත්නම් ලූකියාව බේරගන්න යන්න පරක්කු වුණොත් මේ දෙන්න අතර තියෙන විශ්වාසය බෙදෙනවා. එතකොට මිෂන් වලදී ඔය දෙන්නට දෙන්න සපෝට් කරන විදිය, කතා බහ කරන විදිය පවා ඔය දෙන්නට දෙන්න ගේම් එක ඇතුළෙම වෙනස් වෙනවා. ඉතින් මේකත් සුපිරිම ගේමින් ටෙක්නොලොජි එකක්. 19 කියන්නේ ගේමින් ලෝකේ ලොකුම පෙරලියක් වෙන්න යන්නේ. එහෙනම් guys ඔයා GTA 6 play කරන්නම කියලා PS5 එකක් buy කරාද? එහෙම නැත්නම් ඔයා ගාව දැනටම PS5 එකක් තියෙනවද කියලා දාන්න පල්ලෙන් කමෙන්ට් එකක්. ඒ වගේම තමයි දනු ටෙක් channel එක subscribe කරලා නැත්නම් දැන් මේ channel එක subscribe කරලා bell icon all press කරලා තියාගන්න. එහෙනම් තව සුපිරි වීඩියෝ එකක් හමු දනු ටෙක් channel එකෙන්.